ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා මදුව එඩියුකේෂන් අපේ YouTube නාලිකාවේ තියෙන තවත් අලුත් වීඩියෝයක් එක්ක ඔයාලා අදත් වෙලා ඉන්නේ වීඩියෝ පටන් ගන්න කලින් channel අලුත් අය මේ වීඩියෝ සබස්ක්‍රයිබ් බලන්න අපි channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා channel එක subscribe කරලා තියාගන්න ඕල් බරක් අදවත් කියලා අපි හිතනවා අද වීඩියෝ එක කතා කරන්නේ ඔයාලා හැමෝටම ගොඩක්ම වැදගත් වෙන විදිහේ දෙයක් සම්බන්ධයෙන් ඒ තමයි ඔයාලා දන්නවා ඇති දැන් දිනෙන් දිනටම පෙට්‍රල් ඩීසල් මිල ඉහළ යනවා. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් මිල වැඩි වෙන්න කලින් දැනගන්න තිබ්බොත් කොහොමද? ඒ කියන්නේ ඔයාලා දන්නවා මේක මිල වැඩි වෙන රටාවක් තියෙනවා. කියන්නේ එකපාරම මේ ලංකාවේ මිල වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. ඒක ඔයාලා දන්නවා මේක පිටරටවල වලින් තමයි මේ බොර තෙල් ගෙන්නන්නේ. මේ බොර තෙල් වල මිල ඉහළ යාමත් එක්ක සමගම තමයි ඔයාලට මේ පෙට්‍රල් ඩීසල් ඒ වගේම ගෑස් මිල ඉහළ යාම බලා ගැනීම හැකියාවක් තියෙන්නේ. අපි අද වීඩියෝෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයාලා පිටරටවල වල තියෙන ඒ කියන්නේ දැනට අපි ගෙන්නන ඉන්ධන වල බොර තෙල් වල මිල ගණන් කොහොමද බලාගන්නේ? ඒකේ වැඩිවීමත් එක්ක මේ රටාවත් එක්ක කොහොමද ඔයාලා දැනගන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් නම් මේක වැඩි වෙන දවසක අද වැඩි වෙනවා කියලා මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දවස් chart එක මේ තියෙන්නේ. ඔයාලට ඒ chart එක බලාගත්තාම නිවැරදිව දැනගන්න පුළුවන් මේ තෙල් වල මිල අඩු වැඩි වෙන විදිහ මේක මේ විදිහට පෙන්වන්න බලා ගන්න පුළුවන්. ඒවත් එක්ක ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟට ඉන්ධන මිල වැඩි වෙයිද නැද්ද කියලා. ඒ කියන්නේ ඔයාලා ඉන්ධන මිල මේ හෙට එකපාරට මෙහෙ වැඩි වෙනකම එකපාරට වැඩි වෙන්නේ නැහැ. ඊළඟට ලොට් එකත් එක්ක තමයි ඉන්ධන මිල වැඩි වීම සංශෝධනය වෙන්නේ. එතකොට මේ ගැන සම්බන්ධයෙන් අප්ඩේට් එකක් ගන්න කොහොමද කියලා මම කියලා දෙන්න. ඔයාලට කරන්න තියෙන්නේ ඔයා යූස් කරන වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා වෙබ් බ්‍රවුසර් සර්ච් කරගන්න then crude oil price කියලා සර්ච් කරගත්තාම මේ වගේ සයිට් එකකට මේ සයිට් එක වල බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒක සමරි එක. ඒ කියන්නේ දවසින් දවස වැඩි වෙන විදිහ මෙතන බලා ගන්න පුළුවන් තත්පරෙන් තත්පරෙට ඉන්ධන මිල ඉහළ පහළ යන විදිය. දැන් මේ දවස්වල දෙන්නේ ගොඩක් දුරට බොතල් මිල මේ තියෙන USD ප්‍රමාණය බැරල් එක කියන්නේ බොතල් බැරල් එක මිල තමයි ඉහළ පහළ යනවා බලා ගැනීම හැකියාවක් තියෙන. ඒතකොට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන බොරල් මේ කර්ඩ් ඔයිල් කියන්නේ බොර තෙල් දැනට බැරල් එක යන ඩොලර් 97.464ක් වගේ අතර ගානක් යනවාට බලා ගන්න පුළුවන්. මේක අඩු වැඩි වෙනවා. ඒ වගේම මෙතන වල බලා ගන්න පුළුවන් ගෑස්, ඒ වගේම මෙතනෝල් එක එක මෙතන ඉන්ධන වර්ග තියෙන්නේ. ඔයාලා අවශ්‍ය වෙන දේවල් වගේ මෙතන අවශ්‍ය වෙන නැති ඒවා තියෙනවා. නැචරල් ගෑස් කියලා තියෙනවා. නැචරල් ගෑස් කියන්නේ අපි යූස් කරන ගෑස් වර්ග. ඒ වගේම හීටින් ඔයිල් කියලා තියෙනවා. කෝල් කියලා දෙනවා. ඒ කියන්නේ මොනවද? ලාම්බු තෙල් ඒ වගේ දේවල් වල මේ බලා ගන්න පුළුවන් බැලුව එක මිල කොහොමද මේ දවස්වල යන්නේ කියලා. මේ විදිහට තමයි ඔයාලට බොරතෙල් මිල අඩු වැඩි වීම බලා ගන්න පුළුවන් වෙන මේ සයිට් එක හරහා. මම මේක ඔයාලට කියලා දෙන්න හිතුවේ මොකද ඔයාලට මේක හරහා පුළුවන් ඔයාලට පෙට්‍රල් මිල වැඩි වෙන්නේ කවදද කියලා නිවැරදිව දැනගන්න. ඒකෝට ඔයාලට සාමාන්‍යයෙන් ගන්න මේ දැන් පෙට්‍රල් මිල වැඩි වෙනවා ඉන්න පොලිම් වෙනවා ඒ වගේම ඒක වර්ග නනම්මනම් ගොඩක් දේවල් එනවනේ. ඒතර මේ අවස්ථාවක් එනකොට ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඔයාලා විතරම ඉන්ධන ගන්න කියන්නේ මේක වැඩක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට පොලිම් ඉන්න නැතුව පොලිම් වැඩි වෙන්න කලින් ඔයාලට ඒ වගේ අප්ඩේට් එකක් කලින් දැනගන්න ලැබෙන එක ගොඩක් වැදගත් කියලා මම හිතනවා. එහෙනම් මම හිතුවාට මේ සම්බන්ධව විශේෂයෙන් දැනුවත් කරන්න ඕනේ කියලා. මම හිතනවා වීඩියෝ එකක් ගන්න නැති කියලා වැදගත් වුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම අනිත් අය දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. channel එක subscribe කරන්න නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා මගේ එඩියුකේෂන් අනුගමනය subscribe කරලා තියාගන්න තමයි කරන්න එපා. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.